අනිත් අය ඉබේ ඔක හැදිලා එයි. දවස් දෙක තුන එන්න පටන් ගත්තට පස්සේ මිනිසුන්ට තේරෙන්න පටන් ගන්නවා මේ ආරාමේ හරි ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන එක. පින්වතුනි මේක බුද්ධ ශාසනයනේ. අපි කරන හැම වැඩකීම පින්වතුනි මේ බුද්ධ ශාසනය ගැන මිනිස්සු එක්ක පහදිනවා එක්ක අපහදිනවා. මම නම් කියන්නේ අපි නිසා බුද්ධ ශාසනය ගැන මිනිස්සු අපහදිනවා නම් ඊට හොඳයි මැරිලා යන්නේ කියලා. මොකද මේ බුද්ධ ශාසනය කියන එක පින්වතුනි ඔබ තාම සමහරට දැකලා නැතුව ඇති. අපිත් අපේ ගුරුවරු දැකපු තරම් දැකලා නැහැ. නමුත් මේ බුද්ධ ශාසනයේ යම් ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේගේ උපමා ලිය වූ හග්ගෙඩියක් වගේ කියලා මේ ශාසන බ්‍රහ්මචර්යාව. ඒකයි වචන නෑ පින්වතුනි. ඒ තරම් පරම ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව තමයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක ඕනෙ තැනක කැට තියලා කියන්න පුළුවන් කාරණා. අවබෝධයෙන්මයි කියන්නේ. ඒක පොතේ පතේ තියෙන නිසා නෙමෙයි. අන්‍ය ධර්මයේ අපි පරිශීලනය කරන නිසා සහ මේ බුදුදහමෙන් පළලෙන නිසා පින්වතුනි අපි දකිනවා මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව තමයි බුද්ධ ශාසනය කියලා. ඒ වගේම පාරිශුද්ධම වස්තුව තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක නිසා අපි හැමතිස්සෙම පින්වතුනි මේ බුද්ධ ශාසනයේ ඒ තියෙන ක්‍රමවේදයට අනුව ජීවත් වෙන්න ඕනේ. අපි ඒක හදාගමු.